මම අද ඉන්නේ ඉතාලියේ බ්‍රේෂියාවල ලස්සන ගමක. මං ආවේ ලස්සන ප්‍රසංගයක ප්‍රධාන අමුත්ත විදිහට මේ නගරේ ඉන්න නැත්තම් මේ ගමේ ඉන්න චූටි දූලා පුතාලාගේ ලස්සන නැටුම් ප්‍රසංගයක් බලන්න. ඇත්තන හරිම නිස්කලංක තනක්. මේ ගෘහ නිර්මාණ ශිල්පය මේ මම නැවතලා ඉන්න කාමරේ මම නැවතලා ඉන්න තැන. ඉතින් මෙතන හරිම ලස්සන නිස්කලංක තනක්. නටන්න චිත්‍ර අඳින්න නැත්තම් පොත් ලියන්න නියම තැනක්. මං මීට මාස 3කට කලිනුත් ඉතාලියේ බෙල්ජියමේ පැරිසියටයි ආවා ශේෂ ෆිල්ම් එකත් එක්ක. දැන් අද නම් ඇවිල්ලා තියෙන නර්තන ප්‍රසංගයකට. ඉතින් මෙතනටලා ඉන්නවා කියන්නේ හරිම නිස්කලංක තැනක්. මම හිතන්නේ කාලයකට පස්සේ ආපහු සැරයක් අලුත් දේවල් ගැන හිතන්න, අලුත් දේවල් ගැන බලන්න. නැත්තම් අලුත් දේවල් ගැන හිතන්න අවස්ථාවක් හම්බුණා. මේ මම නැවතලා ඉන්න ලස්සන හෝටලේ. මේක හරිම මේ ඉතාලියන් ස්ටයිල් එකට තියෙන ලස්සන මේ තැනක්. ඉතින් මම කරන්නේ දවල් වරුවට ප්‍රසංගෙට යන්න ලෑස්ති වෙනකම් මම කරන්නේ මේ ලස්සන තැනට ඇවිදilla මේ මගේ නවාතන ඔන්න චිත්‍ර අඳිනවා, ඩිසයින් කරනවා. එතකොට ඉස්සරහට කරන්න තියෙන ලස්සන වැඩක ඩිසයින්ස් ටික ඔක්කොම ඇඳගත්තා. ඉතින් මම කලින් පෙන්නපු තැන මේ මගේ බැල්කනි ඉඳන් ඉතින් මේ ලස්සන ඉතාලියේ සුන්දර දේවල් බලනවා. හරිම සුන්දර, හරිම ආසිතන. මම හිතන්නේ සමයක පටන් ගන්න වින්ටර් එක ඉවරලා සමයක පටන් ගන්න බොහොම සෞම්‍ය කාල ගුණයක් තියෙන තාම ලස්සන තැනක ඉඳගෙන තමයි අද දවස මගේ කැද කරන්නේ. ඒක නෙවෙයි. ඔබතුමී දැන් මගේ යෝජනාවට මොකද කියන්නේ? දැන් සර්විස් එකක් ටික කාලයක්නේ. තාම ගමන පයින්. මේක මට ප්‍රශ්නයක් නෙවෙයි. අපි හැමදාම ගමන් කළේ පයින්. වක්කඩ කැඩුවා වගේ කටවාචාලකම නම් තියෙනවා. ඔය කටවාචාලකමටයි, ඔය අහංකාරකමටයි, ඔය ලස්සන මොනකටයි සුදුසුකමකට අරගෙන මම ලොකු තරතුරක් දෙන්න තමයි යන්නේ.